එන්න විස්තරයක් කරන්න යන්නේ. ඔයගොල්ලෝ ප්‍රේක්ෂකයෝ ඉන්නේ. මෙතන මම නිර්මාණය කරලා තියෙන පොළොන්නරුව දළදා මළුව කියන ස්ථානේ. ඇත්තටම දළදා මළුව කියන ස්ථානේ දළදා මාලිගා 3ක් පිහිටලා තියෙනවා. ඒකින්ද තමයි මේකට දළදා මළුව කියලා මේ ස්ථානේ හඳුන්වන්නේ. එතකොට ඔයගොල්ලෝ අංක 1 ඉඳලා මම විස්තර කරගෙන යන්නම්. අංක 1 කියලා කියන්නේ උත්පිලිමේ කියන එක. උත්පිලිමයක් කියන්නේ ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ සතපෙන පිළිමයක් මේ ස්ථානයේ තිබිලා තියෙනවා. ඒ ස්ථානේ තමයි අපි කියන්නේ උත්පිලිමේ කියලා. ඉතින් මේ උත්පිලිමේ දැන්ට අපිට දකින්න හම්බෙන්නේ මේ ගඩොල් බැම්මක් විතරයි. හැබැයි මේ ගඩොල් බැම්මේ පිහිටීමෙන් අපිට කියන්න පුළුවන් මෙතන සතපෙන බුදු පිළිමයක් තිබුණා කියලා. ඊළඟට ඔයගොල්ලෝ දකින්න හම්බෙනවා මේ අටදාගේ කියන ස්ථානේ. මේ අටදාගේ කියන ස්ථානේ ඉදි කරලා තියෙන පළවෙනි විජයබාහු රජතුමා. ඔයගොල්ලෝ දන්නා පළවෙනි විජයබාහු රජතුමා කියන්නේ පොළොන්නරුව එක්සේතත් කරපු පළවෙනි රජතුමා. ඒ වගේම ඊතර කිට්ටුවම තියෙනවා වේලක්කාර දෙමළ සෙල්ලිපිය කියලා. ඒ කාලේ විජයබාහු රජතුමා ඉන්දියාවත් එක්ක ගොඩාක් සම්බන්ධතා පවත්වලා තියෙනවා. ඒ වෙලාවේ වේලක්කාර කියන හමුදාවක් තමයි මෙතන මේ වේලක්කාර හමුදාවට තමයි මේ සන්නස්පත්‍රයෙන් මේ අටදාගේ තියෙන ආරක්ෂාව සපයලා තියෙන්නේ. ඒ ස්ථානේ තමයි ඔයගොල්ලන්ට දකින්න හම්බෙන්නේ. ඊළඟට ඔයගොල්ලන්ට දකින්න හම්බෙනවා මේ 60 දාගේ කියන ස්ථානේ. මේකත් දළදා මාලිගා. මම කිව්වේ දළදා මළුව කියන්නේ දළදා මාලිගා තුනක් තියෙනවා. මේ හතරවෙනි ස්ථානේ හතරවෙනි අංකයේ තියෙන 60 දාගේ කියන එක දෙවෙනි දළදා මළුව. දළදා මාලිගා. ඊළඟට ඔයගොල්ලෝ දකින්න හම්බ වෙන පස්වෙනි අංකයේ තියෙන වටදාගේ. ඒකත් තවත් දළදා මළුව. මේ වටදාගේ කියන්නේ විශිෂ්ට නිර්මාණය පොළොන්නරුවේ. මේක හදලා තියෙන පරාක්‍රමබාහු රජතුමා. මේක වැඩ නිම කරලා තියෙන්නේ නිශ්ශංකමල්ල රජතුමා. එතකොට ඒකේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. මේකේ තියෙනවා මේ උඩම තියෙන කොටුවල තියෙන උඩම තලයේ තියෙන මාලේ ඒ තියෙන බිනරමල් කැටේම. ඇත්තටම ලංකාවේ පසාරු කැටේමක් හම්බෙන්නේ ගල් වලින් කරපු පසාරු කැටේමක් හම්බෙන්නේ මේ වටදාගේ කියන ස්ථානේ. ඒක තමයි මේ සුවිශේෂත්වය. ඒ වගේම මේ දළදා මාලිගා තුනක් මම සඳහන් කළා. අටදාගේ, 60දාගේ, වටදාගේ. මේ තුනේ මේ ඉහළ මාල වල තමයි දන්ත ධාතුන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ. හැබැයි අද ඒ වැඩ විදියේ සියලු දෙනා දැවෙන් හදපු නිසාද විනාශ වෙලා තියෙනවා. අපිට දකින්න හම්බෙන්නේ මේ ස්ථානේ විතරයි. ඊළඟට ඔයගලන්ට මම හංකාය කියන ස්ථානේ පෙන්වන්න සත්මාල් ප්‍රාසාදේ. ඒ කාලේ සොලී ආක්‍රමණ ගොඩක් වැඩි හින්දා සොලික ආක්‍රමණ නිසා ඒ කාලේ සිද්ධ වෙනවා අපේ උපසම්පදා ආමතුරු හිඟ වෙනවා අපේ රටේ. ඒ වෙලාවේ ඒකට පිළියමක් වශයෙන් බුරුමෙන් තමයි බුරුම කියන රටෙන් තමයි උපසම්පදා ආමතුරු ගෙනලා තියෙන්නේ. ඒ වෙලාවේ මේ විනය කර්ම උපසම්පදා විනය කර්ම කරන්න තමයි මේ සත්මාල් ප්‍රාසාදය උදාගෙන තියෙන්නේ. ඇත්තටම මේක අපේ රටේ වෙන කොහෙවත් මේ ආකෘතිය පන්සලක් දකින්න හම්බෙන්නේ නැහැ. මේ ආකෘතිය බුරුම ආකෘතිය පන්සලක් තමයි සත්මාල් ප්‍රාසාදය කියලා කියන්නේ. ඊගාට විස්තර කරන අංකාස කියන ස්ථානේ. එතන තූපාරාම පිළිමගේ. තූපාරාම පිළිමගේ තමයි ලංකාවේ විශේෂ ස්ථානයක්. ඔයගොල්ලෝ පොළොන්නරුවට යනකොට හැම එකම හම්බෙන්නේ නටබුන් ස්ථාන. හැබැයි මේක විතරක් ස්ථිරව තියෙන හොඳ ගොඩනැගිල්ලක් ඔයගොල්ලන්ට හම්බ වෙනවා. මේකෙන් පිටත ඔයගොල්ලෝ පොළොන්නරුවට යනකොට තවත් පිළිමගයක් හම්බ වෙනවා. ඒ මොකද්ද? තිවංක පිළිමගේ. ඉතින් මේකේ විශේෂත්වයක් තියෙනවා. මේක කාලිංග මාර්ග තමයි පොළොන්නරුවේ ඔක්කොම විනාශ කරේ. හැබැයි ඒගොල්ලෝ මේක විනාශ කරේ නැහැ. ඒකට හේතුව තමයි මේක කෝවිලක් හැටියට තමයි කාලිංග මාර්ග දැක්කේ. ඒ නිසා තමයි මේක විනාශ කරේ නැත්තේ. ඒ වගේම මේක ඔයගොල්ලෝ දකින්නම හම්බ වෙනවා. දැන්ට කියපුවාම බුදු පිළිම බුද්ධ ප්‍රතිමා 9ක්. හැබැයි ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව අද වෙනකොට විනාශ මුඛයටපත් වෙලා තියෙනවා. ඉතිරි බුදු පිළිම බුද්ධ ප්‍රතිමා වහන්සේලා මේකේ වැඩ ඉන්නවා. මේ බුද්ධ ප්‍රතිමාවල විශේෂ ලක්ෂණයක් තියෙනවා. මේ බුද්ධ ප්‍රතිමා හදලා තියෙන්නේ චන්ද්‍රකාන්ති කියන පාෂාණය. චන්ද්‍රකාන්ති පාෂාණ වල ලක්ෂණයක් තමයි ඒකට සඳ එළිය වගේ වටනාම ආලෝකයක් වටනවා. මේක ආලෝක පරාවර්තන ස්වභාවයක් තියෙනවා. ඒක පාෂාණ වල ලක්ෂණයක්. අద్భుත ලක්ෂණයක් නෙමෙයි. අපිට මේකේ පහනක් හරි පත්තු කරපුවාම අපිට මේකෙන් ඊ ආලෝකයේ විදිනවා. ඕනම කෙනෙකුට මේකේ විහාරස්ථානයේ ආලෝකය ලැබෙනවා. ඒක තමයි සුවිශේෂත්වය. ඉතින් ඒ වගේ සුවිශේෂ ස්ථානයක් තමයි තූපාරාම පිළිමගේ කියන්නේ. ඊළඟට අපි කියමු අංකටේ ස්ථානයේ තියෙන බෝධිසත්වරුව. ඒ බෝධිසත්වරුව කියන එකේ විශේෂත්වයක් තමයි මේක බෝධිසත්වයන් වහන්සේගේ වෙන්න පුළුවන්. ඒ වගේම තව මතයක් පළ කරනවා මේක නිශ්ශංකමල්ල රජතුමාගේ කියලාත් ඒ වගේ මත දෙකක් පළ කරනවා. ඒක තමයි මේ බෝධිසත්වරුව කියන විග්‍රහය. ඊළඟට අපි සඳහන් කරනවා ගල්පොත සෙල්ලිපිය කියන එක. මේ කුඩා දරුවන්ට එම ගොඩාක් වැදගත් සෙල්ලිපියක් මේ ගල්පොත සෙල්ලිපිය කියන එක. ලංකාවේ දිගේ වැඩිම සෙල්ලිපිය මේකයි අඩි 25ක් විතර දිගයි. එතකොට මේ සෙල්ලිපිය මුලින්ම ගල භාෂාණේ අරගෙන ඇවිල්ලා තියෙන මිහින්තලේ කියන ස්ථානේ. මිහින්තලේ ඉඳලා පොළොන්නරුවට ඔයගොල්ලෝ දන්නා කොච්චර දුරක් තියෙනවද කියලා. එතකොට ඒ අරගෙන ගිහිල්ලා අලියත් උදාගෙන ඒකට ගත වෙලා තියෙන අවුරුද්දක කාලයක් ගත වෙලා තියෙන මේ පිළිමේ මේ ගල ගෙනියන්නේ. ඊට පස්සේ මේකේ නිර්මාණය කරලා තියෙන නිශ්ශංකමල්ල රජතුමා කළ
වැඩ. ඒ ටික තමයි මේකේ මේ අක්ෂර වලින් මේ සෙල්ලිපිය උඩ තියෙන්නේ. එතකොට මේක ඕන කෙනෙකුට මේක අඳුනා ගන්න ඉස්සරහා තියෙනවා ඇත්රූප දෙකක් තියෙනවා. ඒ රූප දෙකේ හොඬවැල් එක ළඟ තියෙන්නේ. ඒකෙන් පත්තිනි මෑණියන්ට පිරිත් පැන් ඊන ආකාරය තමයි මේක දැర్శණය වෙන්නේ. මේ ළමයිට මේ වෙලාවේ මේ අපස උස සාමාන්‍ය විභාගයට අහනවා ඉතිහාස ප්‍රශ්නයක් දෙනවා. මේ රූපය හඳුන ගන්න. එතකොට අපි අර කියන්නේ අපි හඳුනන්නේ කොහොමද? අර රූප දෙකෙන් පිරිත් පත්තිනි මෑණියන්ට පිරිත් පැන් ඊන ආකාරයේ තියෙන රූපෙන් තමයි මේක අපි හඳුනගන්නේ. ඊළඟ මම විස්තර කරන්න බෝධිකරයක් කියන්නේ. බෝධිකරයක් කියන්නේ මොකද්ද? බෝධීන් වහන්සේ මේ ස්ථානේ තමයි වැඩි ඉඳලා තියෙන්නේ. අද වෙනකොට බෝධීන් වහන්සේ දකින්නේ නැහැ. එතකොට මේ බෝධීන් වහන්සේ වටා ඉදි කරපු ස්ථිර ගොඩනැගිල්ලට අපි කියනවා බෝධිකරයක් කියලා. අපේ පන්සලේ බෝධිකරයක් තියෙනවද? අද මේ පන්සලේ බෝධිකරයක් නැහැ. මැල්ලව පන්සලේ අපේ බෝධිකරයක් තියෙනවා. ඒ කියන්නේ මේකට බෝධිකරයක් කියනවා. එහෙනම් චේතිකරයක් කියන්නේ මොකද්ද? එහෙනම් ඒ චේතිකරයක් කියන්නේ චෛත්‍යයක් වටා ඉදි කරපු ස්ථිර ගොඩනැගිල්ල. ඔයගොල්ලෝ අනුරාධපුරේ ගියපුවා තූපාරාමේ ගියා. තූපාරාමේ බලන්න ස්ථිර ගල් කණු වර්ගයක් තියෙනවා. ඒ තියෙන්නේ චේතිකරය. ඒක තමයි අපි ඉස්තර කරන්නේ. ඊළඟට මගේ බතේ හැටියට මට දැක්ක හැටියට පොළොන්නරුව විශිෂ්ට නිර්මාණය තමයි නිශ්චලතා මණ්ඩපය. මේකේ තියෙන ගල් කණු වට. මේ ගල් කණු වට නිර්මාණය කරලා තියෙන්නේ නෙළුම් දඩු ස්වරූපේ. මෙන්න නෙළුම් දඬ ඔයගොල්ලෝ දන්නවා ගැටයක් සහිතයි නෙළුම් දඩු කාලා තියෙනවනේ. ඒකේ තියෙන නෙළුම් දඩු වල මේ ගැටේ තියෙන තැන නෙළුම් පොහොට්ටු දකින්න ලබනවා. අපේ තරුණ පිටසත් මේක විශිෂ්ට නිර්මාණය කරලා තියෙනවා ඔයගොල්ලෝ දකින්න ඇති. එතකොට මේක විශේෂත්වය තමයි මෙතන ස්තූපයක් තියෙනවා. මේ ස්තූපේ උඩ මේ කොත්තු වහන්සේ නැහැ. ඒකට හේතුව තමයි ඒ කාලේ නිශ්ශංකමල් රජතුමා රජ වෙලා හිටියේ. නිශ්ශංකමල් රජතුමා 60000 කියන ස්ථානේ තමයි දන්තධාතුන් වහන්සේ තැන්පත් කරලා තියෙන්නේ. හැබැයි දන්තධාතුන් වහන්සේ මහජන ප්‍රදර්ශනයක් කරන්න අවශ්‍යතාවයක් තියෙනවනේ. ඒ අවස්ථාවේදී මොකද කරන්නේ? මෙන්න මේ ස්තූපය උඩ තමයි තැන්පත් කරලා මහජන ප්‍රදර්ශනය කරන්නේ. ඒ වගේම මේ නිශ්ශංකලතා මණ්ඩපේ තවත් වැදගත්කමක් තියෙනවා. ඒක තමයි මේ ස්ථානේ පිරිත් සජ්ජායනා කරලා තියෙන මේ දන්තධාතුන් වහන්සේ වැඩ සිටිය භූමියන් නිසා. ඒක ගොඩක් වැදගත්. ඒ වගේම තවත් දෙයක් විස්තර කරනවා. මේක ඇතුළේ විස්තර කරලා ඉවරයි. මේ පඩිපෙළ. මේ පඩිපෙළ සුවිශේෂී පඩිපෙළක් අපේ රටේ අපේ ආදි මිත්‍ර ඉංජිනේරු තාක්ෂණය දාගත්ත අවස්ථාව. මේ පඩිපෙළේ උස එක එක මට්ටම් වලින් තියෙනවා. ඒක සමහර ඒවා උසයි සමහර ඒවා මිටි. යම් කෙනෙකුට මේකට නගින්න කිසි අපහසුවක් නැතුව ඒ ස්ථානට යන්න පුළුවන්. හැබැයි එයාට යම් කිසි දෙයක් හානි කරලා දුවගෙන આવොත් එහෙම එයා මේ පඩිපෙළෙන් අද්දගෙන වැටෙනවා. ඒ අපේ අතීතයේ මේ ඉංජිනේරු තාක්ෂණය දාගත්තු අවස්ථාව. ඒ වගේම ඔයගොල්ලන්ට දකින්න හම්බ වෙන මේ ගල් කණුව. මේ ගල් කණුවේ තියෙනවා සංඝයා වහන්සේගේ රූපයකුයි බල්ලෙකුයි කපටකුයි. ඒකෙන් මොකද කියන්නේ ඒගොල්ලන්ට ඒ කාලේ සමාජයට මේ වගේ මාධ්‍ය නැහැ. මේ ධර්ම දේශනා කරන මාධ්‍ය නැහැ. ඒගොල්ලන්ට දෙන පණි මේවෙන් තමයි පණිවිඩ දෙන්නේ ඒ සමාජයට. ඒකෙන් කියන්නේ මොකද්ද? මේක සාංගික දේපලක් බවත් මේක විනාශ කරන්න ගත්තොත් මේක විනාශයක් කරොත් එහෙම ඒගොල්ලෝ තිරසංගත වෙන බව. ඉතින් මම එක්කම ඉස්සර කරලා ඉවරයි මේ වෙලාවේ. ඉතින් අපේ විහාරස්ථානයේ මේ තරුණ පිරිස අපේ විහාරස්ථාන තරුණ පිරිස මේ ලස්සන නිර්මාණ වගේක් කරා. ඒකට අපිට ඕගොල්ලෝ පැමිණීම අපිට අත්‍තරම වටිනවා. ඒගොල්ලෝ අගය කිරීමක් කරා ඕගොල්ලෝ. ඉතින් ඒ වෙනුවෙන් අපි දායක සභාව වෙනුවෙන් අපි ප්‍රත්‍යානුමෝදනා කරන්න කැමතියි. ඒගොල්ලන්ට පින් දෙනවා. එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණ.